Hi guys, ඔයා පොරොන්දු ලංකා වෙබ්සයිට් එක හරියටම යූස් කරන්නේ කොහොමද? සහ මේ වෙබ්සයිට් එකෙන් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා අපි අද වීඩියෝ එකෙන් බලමු. ඉස්සෙල්ලාම ඔයා browser එක open කරගෙන search bar එකේ porondullanka.lk කියලා type කරගන්න ඕනේ. එතකොට එන පළවෙනි result එක click කරලා අපේ site එක ඇතුළට ආවහම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ දකුණු පැත්තේ උඩ තියෙන menu button එක click කළාම ඔයාලට පේනවා about us සහ contact us කියන tabs දෙක. පොරොන්දු ලංකා වෙබ්සයිට් එක කියන්නේ හරියට මොන වගේ තැනද සහ ඒ ගැන තවත් වැඩිදුර විස්තර මේ about us එක click කරාම පෙන්නනවා. ඊළඟට මේ contact us එකෙන් ඔයාලට වෙබ්සයිට් එකට අදාළ phone numbers ගන්න පුළුවන් සහ ඔයාලට සතියේ ඕනෑම දවසක උදේ 7 ඉඳන් රෑ 10 වෙනකන් අපේ නියෝජිතයෙක් සමග සම්බන්ධ වීමේ පහසුකමක් තියෙනවා. හොඳයි අපි ටිකක් පල්ලෙහාට යමු. මෙතනදී ඔයාලට පේන්න තියෙනවා නීති හා ආරක්ෂාව කියන මේ කාඩ් එක. මේ කාඩ් එක ක්ලික් කළාම ඔයාලට පොරොන්දු ලංකා වෙබ්සයිට් එකට අදාළ සියලුම කොන්දේසි සහ නීති වගේම මේ වෙබ්සයිට් එකෙන් ඔයාලා වෙනුවෙන් මොන වගේ වගකීමක්ද ඉටු කරන්න කියන එක පෙන්නලා තියෙනවා. ඊළඟට මේ යටම තියෙන පැකේජ් කියන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට පොරොන්දු ලංකා වෙබ්සයිට් එක මගින් ලබා දෙන සියලුම පැකේජස් පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේදී ඔයාලට පැකේජස් 5ක් හඳුන්වා දීලා තියෙනවා. පළවෙනියට තියෙන ෆ්‍රී පැකේජ් එකේදී ඔයාලා ලියාපදිංචි වුණ දවසේ ඉඳලා දවස් 3ක් ඉදිරියට මේ වෙබ්සයිට් එකේ සියලුම සේවාවන් නොමිලේ ලබා ගැනීමේ පහසුකම තියෙනවා. සිල්වර් පැකේජ් එකේදී මාසයක් සඳහා රුපියල් 1500ක්ද ගෝල්ඩ් පැකේජ් එකේදී මාස 3ක් සඳහා රුපියල් 3000ක ගාස්තුවක්ද ඔයාලගෙන් අය කරනවා. ඩයමන්ඩ් පැකේජ් එකේදී මුළු අවුරුද්දටම ගාස්තුව වෙන්නේ රුපියල් 10000ක් පමණයි. ඒ වගේම මේ ප්ලැටිනම් පැකේජ් එකේදී ඔයාලට විවාහයක් සිදුවන තුරුම මේ වෙබ්සයිට් එකේ සියලුම සේවාවන් රුපියල් 15000කට ලබා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය පැකේජ් එක තෝරගෙන ඊට අදාළ ගාස්තුව මේ පල්ලෙහෙන් දැක්වෙන බැංකු ගිණුම් අංකවලට හෝ iPay මගින් ගෙවීම සිදු කරන්න ඕනේ. ඊළඟට ඔයාලට ලැබෙන රිසිට් එක නැත්නම් ට්‍රාන්සැක්ෂන් එකේ ස්ක්‍රීන්ෂොට් එක මතක ඇතුව මේ නම්බර් එකට WhatsApp කරන්න. හොඳයි. දැන් අපි බලමු ඔයාලට ගැලපෙන සහකාරියෙක් නැත්නම් සහකාරියක් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා හොයන්නේ සහකාරියක් නම් මේ සීන කුමාරියන් කියන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න සියලුම ගෑනු ළමයිගේ විස්තර ගන්න පුළුවන්. ඒ වගේම ඔයා හොයන්නේ සහකාරයෙක් නම් මේ සීන කුමාරයන් කියන කාඩ් එකෙන් ඔයාලට වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න පිරිමි ළමයිගේ විස්තර ටික ගන්න පුළුවන්. හරි. දැන් අපි යම් පොරොන්දු ලංකා වෙබ්සයිට් එකේ ඔයාගේම කියලා account එකක් හදාගන්න. ඒකට ඔයා ඉස්සෙල්ලා මේ තියෙන get started කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයා මෙන්න මේ වගේ ෆෝම් එකක් ඇතුළට එක් කරගෙන යනවා. දැන් ඔයා කරන්න ඕනේ මේ ෆෝම් එකට ඔයාගේ නම, වයස, අධ්‍යාපන මට්ටම, කුලය, පවුලේ තොරතුරු, ආගම, කේන්ද්‍ර දෝෂ තියෙනවද නැද්ද? ඔයා බලාපොරොත්තු වෙන සහකාර හෝ සහකාරිය මොන වගේ කෙනෙක්ද? ඔයාගේ උපන්දිනය, ෆෝන් නම්බර් එකක්, රැකියාව, වගේම ස්ත්‍රී පුරුෂ භාවය, මන්ත්‍රාවය භාවිතය, ඔයාගේ විවාහ කාල විවාහක තත්ත්වය මෙතන සෙට් කරන්න පුළුවන්. ඊළඟට උස සහ බර, ඒ වගේම ඔයාලට තව කියන්න මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ ටිකත් මේ වෙනත් කියන එකේදී ටයිප් කරන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමයි ඔයා මෙතන යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක හරියටම දෙන්න ඕනේ. ඔයාලට යූසර් නේම් එක විදිහට කැමති ඉංග්‍රීසි නමක් ස්පේසස් නැතුව දෙන්න පුළුවන්. ඊළඟට ඔයා මතක ඇතුව මේ දෙන පාස්වර්ඩ් එක හරියටම මතක තියාගන්න ඕනේ. මොකද ඔයා සයිට් එකට ලොග් වෙන හැම වතාවෙම යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඕන වෙන නිසා. ඊළඟට මේ choose file කියන එක ක්ලික් කරලා ඔයාට ඔයාගේ ලස්සන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති නම් මෙතන ID ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඒක අත්‍යවශ්‍යම නැහැ. දැන් ඔයා රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කළාම ඔයා ලබා දුන්න තොරතුරු ටික අපේ වෙබ්සයිට් එක වෙත යොමු වෙනවා. ඊළඟට පැය 24ක් ඇතුළත අපේ නියෝජිතයෙක් ඔයාව සම්බන්ධ කරගෙන මේ තොරතුරු වල නිවැරදිභාවය තහවුරු කරගත්තට පස්සේ ඔයාගේ account එක නොමිලේම හදලා දෙනවා. හරි. දැන් ඔයාලට මෙතනින් ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා පොරොන්දු ලංකා වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පේන්න තියෙනවා ඔයා රෙජිස්ටර් වෙනකොට දීපු තොරතුරු වලට අනුව හදපු ඔයාගේ ප්‍රොෆයිල් එක. දැන් ඔයාලට මේ තොරතුරු වල වෙනස්කම් කරන්න ඕන නම් මෙතනින් එඩිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ choose file එකෙන් ගිහිල්ලා කැමති නම් ආයෙ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පාස්වර්ඩ් එක ආයෙ වෙනස් කරන්න ඕනේ කියලා හිතනොත් මෙතනට ඇවිල්ලා current password කියන එකේ ඔයා දැනට දීලා තියෙන පාස්වර්ඩ් එක ටයිප් කරලා ඊළඟට new password කියන එකෙන් ඔයා ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙන පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕනේ. ආයෙ ඒකම confirm කියන එකේ ටයිප් කරලා ඔයාට පාස්වර්ඩ් එක මාරු කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි ආපහු උඩට එමු.
ඔයාලට පේනවා ඇති මම මේ ලොග් වෙලා ඉන්නේ පිරිමි ළමයෙක්ගේ account එකකින්. ඒ නිසා මට මෙතන පේන්න තියෙන්නේ request for girls කියන එක. ඒ කියන්නේ ගෑනු ළමයින්ට request කරන්න කියලායි තියෙන්නේ. දැන් අපි මේ බටන් එක ක්ලික් කරොත් ඔයාලට පේනවා අපි යනවා available girls කියන page එකට. මෙතනදී කලින් වගේම මේ website එකේ register වෙලා ඉන්න සියලුම ගෑනු ළමයි ටික ඔයාලට පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයාලට මේ කට්ටියගේ විස්තර හොඳට බලලා ඔයාලට හිත ගිය කෙනෙක් ඉන්නවා නම් එයාට request එකක් යවන්න පුළුවන්. දැන් මම ඒක ඔයාලට වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න මෙන්න මේ ගෑනු ළමයට request එකක් යවනවා. ඉතින් අපි දැන් මේ request එක ගියාද කියලා බලන්න ආපහු back වෙලා මේ request කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. දැන් අපි ඔය එක්කගෙන යනවා pending request වලට. ඔයාලට පේනවා ඉතින් මෙතන ඉන්නවා මම කලින් request කරපු ගෑනු ළමයි ටික. ඒ වගේම මේ අන්තිමට පෙන්නන්නේ මම දැන් request එක යවපු ගෑනු ළමයව. ඊළඟට ඔයා request යවපු අය ඔයාව accept කරා නම් ඒ කට්ටිය ඔයාට පෙන්නන්නේ මෙන්න මේ accepted request කියන තැන. මෙතනදී කෙනෙක් ඔයාගේ request එකක් accept කරාට පස්සේ website එක හරහා ඔයාගේ phone number එක යාට පෙන්නනවා. ඒ වගේම එයාගේ phone number එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අපි දැන් back වෙලා මේ chat කියන එක ගැන බලමු. මේකෙදි ඔයාලට පෙන්නන්නේ ඔයාට අදාළ විරුද්ධ පාර්ශවයේ list එකක්. ඒ කියන්නේ ඔයා පිරිමි ළමයෙක් නම් මේ website එකේ register වෙලා ඉන්න ගෑනු ළමයි කවුද කියන එක මෙතන ඔයාලට පෙන්නනවා. මේකෙදි ඔයා request එකක් යවුවත් නැතත් ඔයාට මේ ඕනම කෙනෙක් එක්ක chat කරලා බලන්න පුළුවන්. ඊළඟට මේ අප්ලෝඩ් ෆොටෝස් කියන එකට ආවොත් ඔයාට ආයෙම ඔයාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් සහ ඔයාට කැමති තරමක් ෆොටෝස් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔයා පොරොන්දු ලංකා වෙබ්සයිට් එක යූස් කරන්න ඕනේ. මේ වෙබ්සයිට් එක හරිම සරලයි සහ මේකෙදී ඔයාලට පහසුවෙන් account එකක් හදාගෙන ඔයා කැමතිම විදිහේ සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගැනීමේ පහසුකම ඔයාට හදලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාට පොරොන්දු ලංකා වෙබ්සයිට් එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඔයාට මීට අමතරව තව දැනගන්න දේවල් තියෙනවා නම් මේ WhatsApp numbers වලට කතා කරලා අපේ නියෝජිතයෙක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිදුර විස්තර සහ අලුත් අප්ඩේට්ස් ගැන දැනගන්න අපේ YouTube channel එකත් මතකව subscribe කරලා තියාගන්න.